Daniwa Production. ඔව් අපි අද ඇවිල්ලා ඉන්නේ. ඔබද ලෙඩා මමද ලෙඩා. අද අපි සීට් එකට පැමිණ සිටින්නේ කවුද කියලා ඔබ දන්නවද දැන්ට? චුල්ලාපන්න ගම්මානයේ සිට පැමිණි පయ్యහපාලා සෙල්වා තමයි අපේ මුස්ලිම් ගම්මානෙන් අපිට මේ හොට් සීට් එකට අද ලබා දී සිටින්නේ. අයිවා වයියා වත්තක්කා සෙල්ලම් මහත්තයට කියන්න මම මේ සෙල්ලම් මත්තට කියන්නේ මම මේ අපේ ගමයෝ කියපු හින්දා තමයි මේ තරංගෙට ආවා. මේ තරංගේ මට ඉතින් අදාළ නෑ. මේ තරංගේ මට වැඩකුත් නෑ. ඒගේ තරංග උඩකට ගිහිල්ලා මට සතික ගොඩක් තියෙනවා. එක තමයි මම මේ ගමයෝ කියපු හින්දා තමයි මේකට ආවේ. තමට ඒක වැඩකුත් නෑ. මේ ප්‍රශ්න ටික ටක් ගාලා අහන්න මත්තයා. මට යන්න තියෙනවා මේක ගොඩක් වැඩවලට. මට කොඹුරු කොටන්න ගම තමයි අපේ මේ වගේ වැඩවලට මට එව්වේ. මගේ බුද්ධිය තරම් නෑනේ ලංකාවේ කෙන මහත්තටක් ගාලා අපේ ඔබද ලෙඩා මමද ලෙඩා හොට් සීට් එකට පැමිණ සිටිනවාද ඔබ? ඔබට මිලියන 3ක් වෙනකම් ප්‍රශ්න අපි යොමු කර සිටිනවා. ඔබට මිලියන 3 ප්‍රශ්න යනකම් ඔබට ලයිෆ් ටයිම් 3ක් ලබා දී තියෙනවා. එකක් ගොබ්බේකින් එසීම, එකක් දෙකක් මාරු කිරීම, එකක් 119 ඇමතීම. ඔබ මේ හොට් සීට් එකට එන්න කැමති නම් අමතන්න ඕන අංක මොනවාද? 119 19 දැන් මම මේ පයිහපාලා සෙල්ලම් වගේ මේ හොට් සීට් එකට පැමිණ මිලියන 3ක් ලබා ගන්න සෙල්ලම් මහත්තයා. ඔබ ගැන්නේ චුල්ලාපන්න ගම්මානයේ සිට මම හරි නේද? ඔබ මෙතනට පැමිණෙනවාට ඔබට උදව් කරපු අයට පොඩ්ඩක් ස්තුතිවන්ත වෙනවාද? ස්තුති කරන්න නම් කවුරුත් නෑ. මේ අපේ ගමේ උන්ටම මට ස්තුති කරන්න තියෙන්නේ. තව මේ අපේ ආච්චි කිරියම්මා, තව සීයා, පුංචි බාප්පා, පොඩි මල්ලි අයියා, තව අපේ හගෙදර නැන්ද කිරියම්මා, කිරි ආච්චි, වෙනරුණ සීයා, තව අපේ අම්මතිතුමා, තව අපේ සමාපතිතුමා, තව අපේ ලේකම්තුමා, අපේ ග්‍රාම සේවක මහත්තයා. ඔබට ලැබෙන පළමු ප්‍රශ්නේ ඔබ දන්නවා ඇති ටීවී දර්න ඉතාමත් ජනප්‍රිය නාලිකාවක්. ඒ ජනප්‍රිය නාලිකාවේ දෙවනි නිමිගිල සුපිරි කතාවක් තියා. ඒ කතාව ඉතා අනර්ග නාට්‍යයක්. ඔබට ලැබෙන පළමු ප්‍රශ්නේ ඇසුරෙන් තමයි පමිනෙන්නේ. පළමු ප්‍රශ්නේ අපි යොමු කරමු. දෙවනි නිම අවුරුදු කොපමණ ප්‍රමාණයක් ටෙලිවිෂනේ තිරගත වුණාද? පළමු උත්තරය අවුරුදු 9ක්, දෙවන උත්තරය අවුරුදු 3ක්, තුන්වෙනි උත්තරය අවුරුදු 8ක්, හතරවෙනි උත්තරය අවුරුදු 10ක්. දැන් ඔබට උත්තරය ලබා දිය හැකියි. දෙවනි මොකක්ද දෙවනි නිම කියන්නේ මහත්තයා? දෙවනි නිම මම බලලා නැහැ තමා. මම රැට්ට බලන්නේ පයියාසල්ලේ තමා. පයියාසල්ලේ. මම අපේ තුල්හපනම අයියට කතා කරනවා. අයියා හැමදාම දෙවනි නිම කියන එක බලනොත් තමයි අනු සමාධි මොකද සින්න කිව්වා. ඒක තමයි අපි තුල්හපන මාත්‍යට පොඩක් කොලයක් ගන්නකෝ. පුළුවන් නේද ගන්න. ඔව්. අපිට ලබා දෙන්න මුස්තාපා මුස්තාපා අපිට ලබා දෙන්න ඩයලොග් ආයතනයේ විසින් අපිට මේ පయ్యහපාලා සෙල්ලම් මහතාගේ මිතුරෙක් වන චුල්ලාපානා මුස්තාපා මහත්තයව ලබා දෙන්න දැන්. ඔව්. පయ్యහපාලා සෙල්ලම් මහත්තයා ඔබට දැන් චුල්ලාපානා මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන්. මේ මට පොඩි ප්‍රශ්නයක් කියලා තිනවා. කොහොමද මේ කුඹුර දෙන්නේ? මගේ කුඹුර පොඩ්ඩක් බලන්න තමයි. මගේ කුඹුර මේ අලි කනවා තමයි. කුඹුර අලි කාලා තිබ්බ පොඩ්ඩක් බලන්නකෝ මේ තුලාපනයි මේ මොකද්ද දෙවනි නිම කියලා කතාවක් තියෙනවා. දෙවනි නිමේ අවුරුදු කොච්චර ගියා දෙවනි නිම මේ ඉතරනේ? ඔව් අවුරුදු 9 තමයි කියලා තියෙනවා. ඔව් හොඳ කතාව මේ ආදි අයියා නෑනේ අයියා කටුනා තමයි අයියා. අනේ මහත්තයා ඔබට උත්තරේ ලබා දී හැක. ඔව්. ඔබ ලබා දෙන්නේ අවුරුදු 9යි.
පయ్‍යාපාලා සෙල්ලම් මහත්තයා. ඔබ මේ වෙනකම් හොඳට සෙල්ලම් කරා. මිලියන් 3 ප්‍රශ්න වලට ඔබ හොඳින් උත්තර ලබා දුන්නා. පළමු ප්‍රශ්නයට මේ වගේ ප්‍රශ්නයක් එයි කියලා ඔබ හිතුවද? කිසිසේත් හිතන්නේ නැතුව ඇති නේද? යෝ! ඔබ මේ දැන් රුපියල් 1000ක් දිනා ගන්නවා. ඊටමත් අලංකාර ලෙස චුල්ලහපන්නා මාත්‍යා ඔබට උත්තර ලබා දී සිටිනවා. ඔව් දෙවණිනි මේ රසිකෙක් වගේ මට පෙනියන ආකාරය. තරම් අසහනයක්ද? ඉස්සෙන් එපා මට තා පොඩ්ඩෙන් මැරෙන්නවන්නේ. මේ එක අච්චඩේනෝ තා පොඩ්ඩේ සා. අද දවසට මේ පරණයි කතා කරන්න පුළුවන් වෙන්නේ පయ్‍යාපාලා සෙල්ලම් මාත්‍යා. ඊළඟ ඉරිදා ඔබත් මේ සීට් එකට පැමිණෙන්න ඕනේ ආයින්න මිලියන් 3 පස්සේ දක්වා යොමු වෙන්න. එහෙනම් අද ඔබට ලැබෙන පළමු ටැග් සෙල්ලම් පయ్‍යාපාලා සෙල්ලම් මාත්‍යා. එහෙනම් අයිබෝ ඔබද ලෙඩා මමද ලෙඩා ශාලිකා ඔබත් මෙතනට පැමිණෙන්න. ඔබත් ලෙඩෙක් නම් දැම්ම පැමිණෙන්න. මමත් ලෙඩි. ඔබත් ලෙඩෙක් මූත් ලෙඩි. දැම්ම පැමිණෙන්න. මේ කමුණා තිනක් දන්නේ ඇතුළේ. අමන්නේ ගෙදර ගිලම නොන්නටම දෙනවා මත. නමත් ලබන්න සතියේ එන්න. යන්න මතයා. යන්නම් කට්ටිය සුබ